හරි. අද දවසේදී 2023 ගණිත අභ්‍යයන ගැටලුව සාකච්ඡා කරමු. මේකෙදි ඔයා තියරි කොටස් ටික කවර් කරගෙන ඉන්න අවශ්‍යයි. එතකොට 23 ගැටලුව විශේෂ ගානක්. ඒ කියන්නේ මීට කලින් අවුරුදු වල 2011 ඉඳලා මීට කලින් අවුරුදු වල මෙහෙම ගැටලුවක් දීලා නැහැ. right? එතකොට අපි සාකච්ඡා කරමු මේකෙදි එතකොට අනුක්‍රමයක් සංඛ්‍යා රටාවක් සම්බන්ධ ගැටලුවක් තමයි මේකෙදි දීලා තියෙන්නේ ගණිත අභ්‍යයනේ. අපි චුට්ටක් බලමු. හරි. මොනවද කියලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. u1 සමානයි 2යි කියලා තියෙනවා. ඊට පස්සේ n කියලා කියන්නේ ධන නිකලයක් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ un ධන 1 සමානයි un ධන 2n කියලා දීලා තියෙනවා. එතකොට මේවා දත්ත විදියට දීලා තියෙනවා. හරිද? ගණිත අභ්‍යයන මූලධර්මයේ පාවිච්චි කරලා මෙන්න මෙයාව සත්‍යයි කියලා තමයි අපිට පෙන්වන්න කියන්නේ. un සමානයි n වර්ග ඍණ n ධන 2. මෙයාව සත්‍යයි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයාට මං ගාන හදන්න කලින් මේක චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම්. මේ මොකක්ද un කියන කතාව un ධන 1 ඔය මොනවද කියලා චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම්. හරි? චූටි වෙලාවක් අරගෙන මේ බලන්නකෝ un කියලා කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් එහෙම සංඛ්‍යා රටාවක්. හරිද? සීක්වන්ස් එකක්. right. මේ බලන්නකෝ මම මෙයාව සලකලා ඉවරලා ඔයාට පෙන්නන්නම් n සමානයි 1 දාලා. right. u1 සමානයි 1 වර්ග ඍණ 1 ධන 2. එතකොට ඔයාට පේනවද මෙතනදී උත්තරේ 2යි කියලා එනවා. හරි. ඊට පස්සේ n සමානයි 2 අවස්ථාව දාලා බලන්නම්. u2 සමානයි 2 වර්ග ඍණ 2 ධන 2. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? 4යි කියලා එනවා. n සමානයි 3 දාලා පෙන්නන්නම්. u3 සමානයි 3 වර්ග ඍණ 3 ධන 2. එතකොට මෙතනදී උත්තරේ එනවා 9යි 3ක් ගියාම 6යි 8යි. n සමානයි 4 u4 4 වර්ග ඍණ 4 ධන 2. 16න් 4ක් ගියාම 12යි 12යි 2යි 14යි. n සමානයි 5 u5 සමානයි 5 වර්ග ඍණ 5 ධන 2. 25යි 25න් 5ක් ගියාම 20යි 22යි. දැන් ඔය වගේ n වලට ධන නිකල සංඛ්‍යා දාගෙන යන්න පුළුවන් අපිට. ඒතර ඔයාට පේනවද u1 කියලා කියන්නේ පළවෙනි පදයේ 2යි, u2 දෙවෙනි පදයේ 4යි, තුන්වෙනි පදයේ 8යි, හතරවෙනි පදයේ 14යි, පස්වෙනි පදයේ 22යි. එතකොට ලියන්න පුළුවන් අපිට මේ 2, 4, 8, 14, 22 මේ විදිහට යනවා. කාරණාව පැහැදිලිද? ඔයාට එතකොට මෙතන පේනවා සංඛ්‍යා පටිපාටියක් තියෙනවා නේද? සංඛ්‍යා රටාවක්. ඇත්තටම ගත්තොත්. හරි. 2, 4, 8, 14, 22 මේ බලන්න. 2 ඉඳන් 4ට මේ 2ක් වැඩි වෙලා ඊට පස්සේ 4ක් වැඩි වෙලා ඊට පස්සේ 6ක් වැඩි වෙලා ඊට පස්සේ 8ක් වැඩි වෙලා ඊට පස්සේ 10ක් වැඩි වෙන්න ඕනේ. මේ මෙයාගෙන් පස්සේ පදේ 32 වෙන්න ඕනේ. හරිද? 22කින් පස්සේ පදේ. අන්න ඒක තමයි සංඛ්‍යා රටාවක් ඇත්තටම. හරි. දැන් එතකොට අපි යමු ගානට චූටි පැහැදිලි කිරීමක් කරේ ගාන හදන්න කලින්. හරිද? ඔයා එතකොට මේක තේරුම් ගත යුතුයි. හරි. එතකොට එයාලා අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ කියන කෙනා ගණිත අභ්‍යයන මූලධර්මයේ මගින් සත්‍යයි කියලා සාධනය කරලා පෙන්නන්න. හරි. එතකොට මේවා තමයි දත්ත u1 සමානයි 2යි කියලා දීලා තියෙනවා. එයාලා දීලා තියෙනවා පළවෙනි පදේ 2යි කියලා. මේ n කියලා කියන්නේ ධන නිකලයක්. මෙයා දීලා තියෙනවා මේ. මෙතනක් තියෙන්නේ යම්කිසි සම්බන්ධතාවයක්. මේ ටික දීලා තියෙනවා. මෙයාව ගණිත අභ්‍යයන මූලධර්මයෙන් සත්‍යයි කියලා පෙන්වන්න තියෙනවා. ගණිත අභ්‍යයන මූලධර්මය මගින් සත්‍යයි කියලා පෙන්වන්න නම් අනිවාර්යයෙන්ම පළවෙනි අවස්ථාවට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍යයි. මේකේ හැටියට නම් n සමාන 1 කියන අවස්ථාවට n සමානයි 1 කියන එක. ඒ කියන්නේ පළවෙනි පදයට සත්‍යයි කියලා පෙන්න ගන්නවා. ඊට පස්සේ n සමානයි p වගේ පදයකට සත්‍යයි කියලා උපකල්පනය කිරීමක් කරනවා. හරි. මේ දීලා තියෙන ප්‍රතිඵලය p වගේ පදයකට සත්‍යයි කියලා උපකල්පනය කිරීමක් කරනවා. ඒ උපකල්පනය පාවිච්චි කරලා ඊට පස්සේ n සමානයි p ධන 1 වෙනි පදයට සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍ය වෙනවා. එහෙම කරොත් අපිට පුළුවන් මෙයාව ගණිත අභ්‍යයන මූලධර්මයෙන් සත්‍යයි කියලා පෙන්න ගන්න. අපි මේ වැඩේ කරන්න යන්නේ. හරි. අපි කරමු. බලන්න n සමානයි 1ට මම ගන්නවා LHS පැත්ත
එතකොට n සමාන 1 දැම්මම u එක. ඔයා දන්නවා u එක දත්තයක් විදිහට දීලා තියෙනවා 2යි කියලා. හරි. එහෙනම් u එක සමානයි 2 වෙනවා. එතකොට ඒකට හේතුව දත්තේනේ. මෙහෙම ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ RHS. RHS බලන්න. RHS ගත්තට පස්සේ මේ පැත්තේ තියෙනවානේ. එකේ වර්ගය එන්නට දාන්න 1. මෙහෙම දැම්මට පස්සේ උත්තරේ 2යි කියලා එනවා. එහෙනම් ඔයා දන්නවා LHS සමානයි RHS වෙනවා. ඒ කියන්නේ එම නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. කාරණාව පැහැදිලිනේ. ඊගාවට n සමානයි p වෙනි පදයට n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ n සමානයි p වෙනි පදයට සත්‍යයි උපකල්පනය කිරීමක් තමයි මෙතනදී කරන්නේ. හරි. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම මෙයානේ අපේ දැන් පෙන්වන්න ඕනි ප්‍රතිඵලය. රයිට්. මෙයාගේ n ඉන්න තැන් වලට මම p කියලා දානවා. up සමානයි p වර්ග ඍණ p ධන 2. හරි. මෙයා එක කියලා මං දා ගන්නවා. හරි. දැන් මෙතනින් එහාට මෙන්න මේ උපකල්පනය පාවිච්චි කරලා අපි n සමානයි p ධන 1 අවස්ථාවට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට මම මෙහෙම වැඩක් කරනවා. මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. දැන් අපිට හරි මෙන්න මෙයාව පාවිච්චි කරලා n සමානයි p ධන 1ට සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍ය වෙනවා. අපිට එතකොට n සමානයි p ධන 1 අවස්ථාවට අදාළව මොකක්ද සත්‍යයි කියලා පෙන්වන්න ඕනි කියන එක හරිද? චූටි ගැටලුවක් එනවනේ. ඒකින්දා මම චුට්ටක් මෙතනදී කරනවා මෙන්න මෙහෙම වැඩක්. දැන් මෙයානේ අපේ ප්‍රතිඵලය. හරි. ඇත්තරම n වෙනුවට p දාලා තියෙන මෙතනදී. දැන් n සමානයි p ධන 1 විට n සමානයි p ධන 1 විට පෙන්වන්න ඕනි මොකද්ද කියලා චුට්ටක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. මොකද්ද කරන්න ඕනි? මේ බලන්නකෝ. මෙන්න මෙහෙම වැඩක් තමයි කරන්න ඕනි. හරි. මේ බලන්න මේ ප්‍රතිඵලය වුණත් ප්‍රශ්නයක් නැහැ. n වලට p ධන 1 දාන්නකෝ බලන්න. n වලට p ධන 1 දැම්මට පස්සේ up ධන 1 සමානයි p ධන 1 වර්ගය ඍණ p ධන 1 ධන 2. අන්න n සමානයි p ධන 1 වුණාට පස්සේ මෙන්න මෙයාව තමයි ලැබෙන්නේ අපිට. n සමානයි p ධන 1 වුණාට පස්සේ n සමානයි p ධන 1 වෙනි පදයේ අවස්ථාවේදී ලැබෙන්නේ මෙන්න මෙයා. හරිද? එහෙනම් මෙයා තමයි ඔයා සාධනය කරලා පෙන්වන්න ඕනි. එතකොට ඔයා මෙන්න මේ ප්‍රතිඵලයේ සාධනය කරන්න කලින් ඔයාට පුළුවන් n වෙනුවට p ධන 1 චුට්ටක් මෙතනට ආදේශ කරලා බලන්න ඔයාට මොකද්ද සාධනය කරන්න ඕනි කියන කාරණාව. හරිද? කාරණාව පැහැදිලිද? n සමානයි p ධන 1 අවස්ථාවට අපි ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරන්න අවශ්‍යයි. හැබැයි අපිට එකපාරටම ඒක හිතා ගන්න අමාරු වගේ නම් ඔයාට චූටි ලේසි ක්‍රමයක් කිව්වේ මෙන්න මේ අපේ ප්‍රතිඵලය තියෙනවනේ මේ ප්‍රතිඵලයේ ඉන්න තැන් වලට p ධන 1 දාලා ෂේප් එකේ බලන්න. හරිද? මොකද්ද එන්නේ කියලා. එතකොට ඒ එන කෙනාව තමයි අපි සාධනය කරලා ඇත්තටම පෙන්වන්න ඕනේ. හරි. එතකොට මේක මෙහෙම ලියලා බව සාධනය කළ යුතුයි කියලා ලියන්න අවශ්‍යයි. හරි. ඔයා පේපරේ ලියනවා නම් අනිවාර්යෙන්ම බව සාධනය කළ යුතුයි කියලා ලියන්න අවශ්‍ය වෙනවා. හරි. මේක පේපරේ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. කොහේ හරි කොල කෑල්ලක ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට පේපරේ ලියනවා නම් අනිවාර්යෙන් බව සාධනය කළ යුතුයි කියලා කියන්න අවශ්‍යයි ඔයා. හරිද? නැත්තම් බෑනේ. රයිට්? දැන් අපි යන් වැඩේට. හරිද? අපේ උපකල්පනේ තියෙනවා යට. මේ බලන්න. දැන් මං යනවා n සමානයි p ධන 1ට n සමානයි p ධන 1ට සත්‍යයි කියලා පෙන්වන්න හදන්නේ. මේ බලන්නකෝ. මොකක්ද අපි කරන්නේ? අපිට එයාලා දීලා තියෙනවා දත්තයක්. මේ ඉන්නවනේ මේ දත්තේ පේනවද? ඒ දත්තේ මම පාවිච්චි කරනවා. අපි u එක සමානයි 2 කියන දත්තේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් ඉතුරුලා තියෙන්නේ මෙන්න මෙයාව. මේ දත්තේ තමයි අපි පාවිච්චි කරන්නේ.
මේ බලන්න මේ දත්තේ මම ලියන්න un ධන 1 සමානයි un ධන 2යි n කියලා. හරිද? දැන් මේ එයාලා දීලා තියෙන දත්තේ n ඉන්න තැන් වලට මං p දානවා. n වෙනුවට p යොදමු. n වෙනුවට p යොදමු. right බලන්න එතකොට මොකද වෙන්නේ කිය up ධන 1 up ධන 2යි p. හරි. දැන් ඔයාලට පේනවද මෙතන up කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ up කියන කෙනාට දාන්න පුළුවන් මේ උපකල්පනේ. මේ තියෙන අපේ උපකල්පනේ. මේ තියෙන අපේ උපකල්පනේ. මම ඒක මැකුවේ නෑ. මෙයා තමයි උපකල්පනේ. එහෙනම් up වෙනුවට මෙන්න මෙයා දාන්න p වර්ග ඍණ p ධන 2 ඕක දාන්න පුළුවන්. දැන් ඊට පස්සේ මෙහෙම එනවා. ඔන්න ඔහම එනවා. හරි. දැන් ඔයාලට පැහැදිලි හරි up ධන 1 සමානයි p වර්ග ඍණ p ධන 2 ධන 2යි p කියලා ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙයාව මෙහෙම නෙවෙයි පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. හරි. මෙයාව මේ විදිහට තියලා හරියන්නේ නැහැ. p ධන 1 පද වලින් තියන්න අවශ්‍යයි. ඒ කියන්නේ කවුද? මේ ඔයාලට පේනවනේ. අපි ගාන හදන්න කලින් චුට්ටක් අයිඩියා එකක් ගත්තා කවුද පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. අපිට උත්තරේ මොකක්ද පෙන්වන්න ඕනේ කියලා මේ අයිඩියා එකක් ගත්තා. හරිද? මෙන්න මෙහෙම පෙන්නුවා නම් වැඩේ ගොඩ. හරිද? ඒතර මේ කාරණාව මෙන්න මෙතන හදලා පෙන්න ගන්න පුළුවන් වුණොත් වැඩේ ගොඩ. හරි. මේ බලන්න. මම මේ වැඩක් කරනවා. මේ වැඩක් කරන්නම්. හරි. p වර්ග 2p මෙතනට ගේන්නම්. 2p ව මෙතන ලියාගත්තා. ඊට පස්සේ මේ බලන්න ධන 1 ඉලක්කමක් මං හරිද? ධන 1 ඉලක්කමක් දාගන්නවා. ඊට පස්සේ ධන 1 ඉලක්කමක් දාගන්නවා. එතකොට ඍණ එකක් දාගන්නවා. හරිද? එතකොට 2p හරි p වර්ග හරි ධන 1 ඉලක්කමක් දාගත්තා. ඒක කැපිලා යන ඍණ එකක් දාගත්තා. right ඍණ p ලියනවා මෙතනින් මං ධන 2ක් ලියනවා මම මෙතනින්. හරි. කාරණාව පැහැදිලිද? මොකද්ද කරේ? p වර්ග මෙතනින් ලියාගත්තා. ධන 2යි p මෙතනින් ලියාගත්තා. ධන 1 ඉලක්කම මං හිතලා දාගත්තා. ඒක කැපිලා යන ඍණ එකක් දැම්මා. ඊට පස්සේ ඍණ p මෙතනින් ලිව්වා. ධන 2 ඉලක්කම මෙතනින් ලිව්වා. දැන් ඔයාලට තේරෙන්න ඕනි මේ බලන්න. මෙතන ඉන්නේ කවුද? p ධන 1 වර්ගය. හරි. p ධන 1 වර්ගය. මෙතන ඍණ සංඛ්‍යාවක් එළියට ගත්ත ඍණ 1 එළියට ගත්තට පස්සේ p ධන 1ක් එනවා. මෙතන ධන 2යි. පැහැදිලිද? අන්න p ධන 1 පද වලින් හදාගත්තා. ඔයා මතක තියාගන්න ඕනි කාරණාව තමයි p ධන 1 අවස්ථාවට සත්‍යය කියලා ප්‍රතිඵලය ඔප්පු කරනකොට අවසාන ප්‍රතිඵලය තියෙනවනේ. එයා p ධන 1 පද වලින් තියන්න අවශ්‍ය වෙනවා. ඒකයි මෙහෙම කරේ. හරි. ඒතර මෙහෙම කරන්න ඕනි කියලා අයිඩියා එක ගත්තේ කොහොමද අපි? ඒ අයිඩියා එක ගත්තේ අර කලින් බව සාධනය කළ යුතුයි කියලා අපි මෙයාගේ n වෙනුවට p ධන 1 දාලා පොඩි අයිඩියා එකක් ගත්තු හින්දා තමයි මේ අයිඩියා එක ඇත්තටම මෙතනට ගන්න පුළුවන් උනේ. හරි. හරිද? එතකොට n සමානයි p ධන 1ට සත්‍යයි කියලා අපිට කියන්න පුළුවන්. n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යය උපකල්පනය කරාට පස්සේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලයේ සත්‍ය වෙනවා. ඒ අනුව ගණිතඥ මූලධර්මයේ මගින් මෙන්න මෙයාව සියලු n අය දන්නේ කියලා සඳහා සත්‍යය කියලා කියන්න පුළුවන්. ඔය විදිහට තමයි 2023 ගැටලුව හදන්නේ.